කාබන් කොලේ ආධාරයෙන් අනිත් පළු වල ඩාට් එක ඇඳගන්න. මේ විදිහට ඩාට් එක නිර්මාණය කරගන්න. කොටස් හතරෙම ඩාට් හතරක් මේ විදිහට මේ විදිහට ඩාට් එක නිර්මාණය කරගත්තා. හරි අපි මේකට දැන් කොලර කොටස සහ අත් කොටස කපා ගන්නවා. බලවාති සයිඩ් එකට තියලා මේක කොටස් දෙකකට නමා ගන්න. මේ විදිහට බලවාතිය කෙලවරට හිටින්න මේ සයිඩ් එකට නැම්මක් හිටින්න තියලා නමා ගන්න වෙන්න. අපි මුලින්ම මේ කෙලවරින් අඟල් 1/2ක් අතහැරලා මේක ලකුණු කරගන්නවා. ඊට පස්සේ අපේ අතේ දිග මගේ අතේ දිග අඟල් 6යි. 6ට අඟල් භාගයක් එකතු කරලා ලකුණු කරගන්න. ලකුණු කරගෙන මේ පැත්තට කෙලින් රේඛාවක් අදින්න. මේ පැත්ත නැම්මට තියාගෙන මේ පැත්ත කෙලින් රේඛාවක් අදින්න. මේ රේඛාවේ අපි උරහිස දෙකට බෙදුමින්ම ලකුණු කරන මගේ උරහිස දෙකට බෙදුමින්ම 7/2යි. ඒ 7/2 මම මේ පැත්තේ ලකුණු කරනවා. ඊට පස්සේ උරහිස 4ට බෙදුමින්ම 3යි 3 කාලයි. මේ පැත්තට මම ඉරක් අඳගෙන 3යි 3 කාලක් මේ විදිහට ලකුණු කරනවා. ලකුණු කරලා මෙන්න මේ මුල්ලේ ඉඳලා හැඩ රේඛාවක් අඳලා ඒකේ අතර මැද කොටස් හොයාගන්න. හොයාගෙන එළිය පැත්තට අඟල් භාගයකුත් පහලින් අඟල් භාගයක් ඇතුළු පැත්තට තියලා මෙන්න මේ විදිහට S හැඩයක ප්‍රමාණයක් ඇඳගන්න. ඇඳගෙන අත අගවට මගේ අත අගවට 12යි 12 දෙකට බෙදුනහම 6යි 6ට මං අඟල් 1/2ක් එකතු කරලා ලකුණු කරනවා. 6ට මං අඟල් 1/2ක් එකතු කරලා ලකුණු කරනවා. ලකුණු කරලා මේ විදිහට අත හැඩය ඇඳ ගන්න. මේකේ අපි කපන්න ඉස්සෙල්ලා බලන්න ඕනේ අපේ කිහිලි වට. එහෙම නැත්නම් අත් කට වට කියලා මිම්මක් ගන්නවා. අත් කට වට මිනුමේ මෙන්න මේ අතේ කට වට මිනුම මෙන්න මේ විදිහට තියලා බලන්න. මේකේ අඟල් 10ක් තියෙනවා. ඒ අඟල් 10 මේකේ තියෙනවද කියලා මෙන්න මේ විදිහට ටිකක් තියලා බලන්න අඟල් 10ක් තියෙනවද කියලා. අඟල් 10ට පොඩි ප්‍රමාණයක් මට මදි. අඟල් භාගයක් විතර වගේ මදි. ඒක දීලා නැවත මේක ඇඳගන්න. ඒ හැඩේ දීලා නැවත ඇඳගන්න. තේරුණා නේද? දැන් මේක අපි
අඳින ආකාරයට ඇඳගත්තා. ඇඳගෙන මේකේ අත්කට නැවත පොඩි චෙක් කර ගැනීමක් කරලා මේකෙත් ඒ ප්‍රමාණය තියෙනවද කියලා බලන්න. මොකද මේ කොටස තමයි අපි ගිහිල්ලා මේ අතට අල්ලන්නේ. අපි මේ සැඩේ ඇඳගත්ත තැනින් මේක කපනවා. මේ කෙලවරෙන් කට් මාක් එකක් දාගෙන යන්න. එතකොට අතට අල්ලන්න පහසුයි. හරි අපි අත් කොටස කපාගෙන ඉවරයි. ඊට පස්සේ කොලර් එක කපා ගන්න ඕනේ. කොලර් එක කපා ගන්න මේ වගේ රෙදි කොටසක් අරගෙන මේක නැම්ම පැත්ත මෙන්න මේ විදිහට දෙකට නමා ගන්න. මෙන්න මේ විදිහට දෙකට නමා ගන්න. ඒ කියන්නේ මේකේ නැම්ම මූට්ටු දෙකක් හිටින්න ඕන අපේ මේ සයිඩ් එක මේ වෙනවනේ. මේ නැම්ම පැත්ත දෙකක් හිටලා තියෙනවා මේ නමාගෙන තියෙන විදිහට. පැහැදිලි නේද? ඊට පස්සේ අපි අඟල් 3මාරක් විතර වගේ මේකේ කොලර් එකේ උස ගන්නවා. අඟල් 3මාරක් විතර කොලර් එකේ උස ලකුණු කරගෙන හරහට ඉරක් ඇඳ ගන්නවා. කරවට හතරට බෙදලා කරවට අපේ 15ක් තියෙනවානේ. අපි අර අපේ බ්ලවුස් එකේ කරවට 15ක් තමයි ලකුණු කරේ. එතකොට මේකේ කොලර් එකේ කොටස් දෙකකට විදියට අඳින්නේ. එතකොට 15 දෙකට බෙදුනහම 7මාරයි. අපි මේකේ මහවු වාසිය අඟල් භාගයකුත් එක්ක අඟල් 8ක් ලකුණු කරනවා. 8ක් ලකුණු කරලා මේකට කෙලින් රේඛාවක් අඳිනවා. ඇඳලා ඉහළින් අඟල් 1මාරක් හෝ අඟල් 2ක්. මම අඟල් 1මාරක් ලකුණු කරන්නේ. ඉතලා මේ සයිඩ් එකට හැඩ රේඛාවක් අඳිනවා. පැහැදිලිද? මේ උඩ නැම්ම පැත්තෙන් අඟල් 1මාරක් හෝ 2ක්. මම මේ අඟල් 1මාරක් අරන් තියෙන්නේ. 2ක් උනත් ගන්න පුළුවන්. මේක හැඩේ වැඩි කර ගන්න පුළුවන්. එතකොට මේ මුල්ලේ ඉඳලා අඟල් කාලක් හැඩ කරලා මෙන්න මේ කර්ව් එක මෙතන අඟල් කාලක් ඔසවලා මේකේ හැඩේ පොඩ්ඩක් ඇඳ ගන්න. ඔයාලට පුළුවන් බ්ලවුස් එක මහලා කොලර් එකේ කර කොච්චරද තියෙන්නේ කියලා බලාගෙන ඇවිල්ලා මේ කොලර් එක කපන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට හරියටම නෝට් නම් ඒ කියන්නේ හරියටම හරිනම් මිමි අරගත්තු විදිහ මේක කොලර් එක කපාගෙන යන්නත් පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. කොලර් එකෙත් අපි මෙන්න මේ මුල්ලට කට් එකක් දාගන්න. මෙන්න මේ විදිහට තමයි කොලර් එක හිටින්න ඕනේ. මේ බ්ලවුස් එක කපාගෙන ඉවරයි. හරි. මේ තියෙන අපේ බ්ලවුස් එකේ කපාගත්තු කොටස, මේ තියෙන අත් කොටස, මේ තියෙන්නේ කොලර් එකේ කොටස. අපි මේ කොලර් එක අල්ලනකොට මෙන්න මෙතනට පුල් කට් එකක් දාගෙන යන්න. ඒ කියන්නේ පිටිපස්සේ පළුවේ උඩ කරගාවට චූටි කට් එකක් දාගන්න. කොටස් ටික ඉවරයි. අපි ඊළඟට මහගමු.